එක්තරා අද්භූත තැනක් තියෙනවා. එතනට ගියොත් ආවෝ එන්න වෙන්නේ නැහැ. එතනට ගිය ගුවන් යානා, නැව් වගේ දේවල් එක රැයෙන් අතුරුදන් වෙලා තිබෙනවා. ඉතින් මේ දේවල් මේ විදිහට අතුරුදන් වෙලා තියෙන්නේ කිසිම හෝඩුවාවක්වත් හොයාගන්න බැරි විදියටයි. ඉතින් මෙහෙම කියනකොට මේ අද්භූත කලාපය මොකක්ද කියලා ඔයාලා සමහරවිට දන්නවත් ඇති. ලෝකේ වඩාත්ම කතාබහට ලක් වෙන අභිරහස්ම තැනක් වන බර්මියුඩා ත්‍රිකෝණය ගැන තමයි අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම ඔයාලට ඉන්න කියනවා. මොකද ඔයාලට ලොකු දෙයක් මේකෙන් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා තමත් World Gauss එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඒ වගේම ඊට අපදින් තියෙන notification button එක click කරලා මේ වීඩියෝ ලයික් එකකුත් දාලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගම ජල්නේ වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එක බලන්න. ඉතින් මේ යක්ෂයාගේ ත්‍රිකෝණය පිහිටලා තිබෙන්නේ බටහිර අට්ලාන්ටික් සාගරයේ ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පෝටෝරිකෝ සහ බර්මියුඩා දූපත් යන ස්ථාන තුන යා කිරීමෙන් තමයි මේ ත්‍රිකෝණ කලාපය නිර්මාණය වෙන්නේ. අභිරහස් අතුරුදන් වීම වල ඉතිහාසය පටන් ගන්නේ ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ කාලයේ ඉඳලා. ඔහු පවා මේ කලාපයේ අමුතු ගිනි ජාලාවල් වගේ දේවල් දැකලා තිබෙනවා. ඒ වගේම ඔහුගේ මාලිමා යන්ත්‍රත් අක්‍රිය වෙලා තිබෙනවා. ඉතින් මේ ස්ථානයේ සිදුවුණු වැදගත් සිදුවීම් තමයි ෆ්ලයිට් 19 කියන්නේ. 1975 දෙසැම්බර් 5 වෙනිදා ඇමරිකානු ගුවන් හමුදාවේ ෆ්ලයිට් 19 නම් ගුවන් යානා බලානිය පුහුණු ගුවන් ගමනකට පිටත් වෙලා තිබෙනවා. මොවුන් මේ විදිහට පිටත් වෙලා මේ බර්මියුඩා ත්‍රිකෝණය අසරින් යනකොට හදිසියෙම ගුවන් නියමුවා පණිවිඩයක් දුන්නා. ඒ තමයි අපිට මග සලකුණු සැකයි. හැම දෙයක්ම අමුතුයි. අපි මුහුදට කඩන් වැටෙන්න යන්නේ කියලා ඔහු පවසලා තිබෙනවා. ඊට පස්සේ ඔවුන් ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබිලා නැහැ. පස්සේ මොවුන්ට මොකද උනේ කියලා ඔවුන් හොයන්න ගියපු ගුවන් යානෙත් මේ විදියටම අතුරුදන් වෙලා තිබෙනවා. ඉතින් මේ ගුවන් යානා ගැන අදටත් හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඊට අමතරව විශාල නැව්, පෞද්ගලික යාත්‍රා සහ ගුවන් යානා විශාල ප්‍රමාණයක් කිසිදු හෝඩුවාවක් නොමැතිව මේ ස්ථානය අතුරුදන් වෙලා තිබෙනවා. හැබැයි සමහර නැව් නම් හමු වෙලා තිබෙනවා. හැබැයි ඒ වගේ වැඩ කරපු කාර්ය මණ්ඩලය නම් හමු වෙලා නැහැ. ඉතින් ඒ නැව් හම්බෙලා තියෙන්නේ අවතාර නැව් විදියට. ඉතින් මේ අභිරහසට විවිධ අය විවිධ මත ඉදිරිපත් කරනවා. සමහරු කිව්වේ මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක් කියලා. තවත් අය කිව්වේ නැති වෙලා ගිය ඇට්ලාන්ටික් නගරේ බලපෑම මේකට හේතුව කියලයි. ඉතින් මේකට විද්‍යාත්මක පැහැදිලි කිරීමද තියෙනවා. වඩාත් පිළිගත් මතය තමයි මුහුදු පතුලේ තිබෙන මිතෙන් වායු නිදි අධික පීඩනය නිසා මේ වායු බුබුලු විශාල වශයෙන් මුහුදු ජලය හරහා මතු පිටට එනවා. මේක වුණාම මුහුදු ජලයේ ඝනත්වය එකපාරම අඩු වෙනවා. ඉතින් මේ වෙලාවේ විශාල නැවක් වුණත් ෂණිකව කිසිම හෝඩුවාවක් නැති විදිහට මුහුදුබත් වෙනවා. ඒ වගේම මේ වායුව ගුවන් යානා එන්ජිම් අක්‍රිය කරන්නත් හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේකට තවත් හේතු තමයි මේ කලාපයේ තිබෙන ප්‍රබල මුහුදු රළ සහ අයහපත් කාලගුණ තත්ත්වයන්. ඒ වගේම මේ කලාපයේ ගුරුත්වාකර්ෂණ බලයේ යම් වෙනස්කම් සහ මාලිමා යන්ත්‍ර අක්‍රිය කරන චුම්බක විෂමතා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. අද වෙන විට බොහෝ විද්‍යාඥයන් පිළිගන්නේ බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ අනිත් සාගර කලාප වගේම අවදානම් සහිත ප්‍රදේශයක් බවයි. අනුතුරු බොහොමයකට හේතු වෙන්නේ ස්වභාවික බලපෑම් සහ ස්වභාවික බලවේග සහ මිනිස් වැරදි මිසක් අද්භූත බලවේග නෙවෙයි. ඉතින් කොහොම වුණත් නැති වූ යානා සහ නැව්වල කතන්දර තවමත් මිනිසුන්ගේ සිත් තුළ අභිරහසක් විදියට පවතිනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? මේ අද්භූත කලාපයේ පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? කලාපයේ පිටිපස්සේ තිබෙන්නේ ස්වභාවික බලපෑමක්ද? එහෙම නැත්නම් අපි තවමත් නොදන්නා වෙනත් බලවේගයක්ද? ඔයාලා හිතන දේ පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි. මේ වීඩියෝ එක බලලා ඔයා මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරගන්න. ඉතින් යාළුවනේ මේ වගේම බොහොම අපූර්ව වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. එහෙනම් යාළුවනේ මං අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්.